ඔන්න ඉතින් අලුත්ම දවසක හැමෝම දන්න රෙසිපි එකක් අරන් ආවා. අද අපි හදමු සීනි සම්බෝල එකක්. මගේ රෙසිපි එකක් හැටියට පොඩ්ඩක් වෙනස් කරලා. ඉතින් ඔන්න මං හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් චුට්ටක් වැඩිපුර ගන්න. ඒකට ඉඟුරු සුදු ලුණු මුලින්ම දාගෙන ඊට පස්සේ මම රම්පේ කරපිංච චූටියට කපාගෙන තියෙනවා. ඉතින් ඒ ටිකයි ඊට පස්සේ එනසාල් කුරුඳු ඒ දෙක චුට්ටක් වැඩිපුර එකතු කරා. ඉතින් ඔන්න ඒ ටික විතරයි මෙතන තියෙන්නේ. ඒ ටික ටෙම්පරාදු වෙන අතරේ හොඳට මම ඊට පස්සේ එකතු කරනවා කෑලි මිරිස්. ඉතින් පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න. මොකද සීනි සම්බල එකක් ටිකක් සැරට තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ මම කහ ටිකක් එකතු කරා. කහත් චුට්ටක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ මම කෑලි මිරිස් විතරක් නෙමෙයි මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා මේකේ පාට ගන්න ඕන නිසා. ඉතින් මේ ටික පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු වෙන්න ඇරලා මම ඊට පස්සේ බැදපු 3-5 පාවිච්චි කරා. ඉතින් ඒක ගොඩක් වෙලා ඒක ඔයාලා දන්නවා බැදලා තියෙන නිසා 3-5 මේ වැඩි ටෙම්පරාදු කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක තප්පර 2-3ක් වගේ ටෙම්පරාදු වුණාම ඇති. ඊට පස්සේ මම කපාගත්තු ලූණු ටික එකතු කරගන්නවා. ඔයාලා දන්නවා ඉතින් කොහොමද ලූණු සාමාන්‍යයෙන් අපි කපා ගන්න කියලා සීනි සම්බල් එකකට. මම මෙහි ලූණු වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ලංකාවේ වගේ පාටට තියෙනවා. අනිත් එක සුදු ලූණු එකක් තියෙනවා. ඉතින් මම දෙකෙන්ම කලවමේ පාවිච්චි කරා. ඊට පස්සේ ඔන්න ලුණු කුඩු රස අණුව එකතු කරගන්න. සාමාන්‍යයෙන් ලුණු වතුර එකතු කරගන්නවට වඩා ලුණු කුඩු එකතු කරගන්න එක හොඳයි. මොකද ලූණු වලත් නැත්තම් වතුර උනන නිසා. ඉතින් ඔන්න ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ඔන්න මේ මම එකතු කරන්නේ සියඹලා ඉස්ම. ඉතින් සියඹලා ඉස්ම එකතු කරාම හොඳයි. සමහරක් අය නම් මන් දන්නවා ගොරක පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් මම නම් සියඹලා ඉස්ම පාවිච්චි කරා. ඊට පස්සේ සීනි එකතු කරා. ඒ වගේම උම්බලකඩ එකතු කරා. ඉතින් උම්බලකඩක් තියෙනවා නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න. සීනිත් මේකට ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ තමයි මේ ඔගලන් පේනවා ඇති. ඉතින් අපිට සාමාන්‍යයෙන් ටික සීනි සම්බල් එකක් හදාගන්න විනාඩි 20ක් විතර යනවා. මේ මම පාවිච්චි කරේ උකු පොල් කිරි. ඉතින් උකු පොල් කිරි ඕගොල්ලෝ මේස හැන්දක් හරි ලූණු පාවිච්චි කරන විදිය හැටියට පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් මේක ඇත්තටම මේ මගේ රෙසිපි එකට මම අලුතින් එකතු කරපු දෙයක්. ඊට පස්සේ මම අන්තිමට එකතු කරේ ගම්මිරිස් කුඩු. ඉතින් දැන් ඔන්න ඒ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. ඉතින් පොල් කිරි එකතු කරාට පස්සෙත් විනාඩි 2ක් විතර හොඳට ලිපේ ගින්දර අඩු කරලා මේක හොඳට උයා ගන්න. ඉතින් දැන් ඔන්න අපේ සීනි සම්බල් එක හදාගෙන ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති ඇත්තටම හරිම රස ඒ වගේම පාටින් ඔයගලන්ට කියන්න පුළුවන් කොච්චර මේක රස ඇද්ද කියලා. ඉතින් පාන් එක්ක ඒ වගේම පොල් රොටි අපි කිරිබත් එක්ක ඉතින් මේ ඕනම එකක් එක්ක ඕගොල්ලෝ කණ්ඩ හදාගන්න වෙලාවට මේක බලලා මේ විදිහට හදාගෙන බලන්න. පොල් කිරි එකතු කරන නිසා මම ඔයගලන්ට කියන්නේ නැහැ එළියේ ඒ කියන්නේ මේක තියාගන්න පුළුවන් කියලා ගොඩක් දවස්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියලා තියන්න. ඕන වෙනකොට ඔයගලන්ට චුට්ටක් රත් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේක ඕගොල්ලොත් හදලා කොහොමද කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ආපහු වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.